ඔයා මේ වෙලාවෙත් ස්ක්‍රීන් එක යූස් කරන ගමන් ඉන්නේ. ඔයා ඉන්න පොස්චර් එක මේ වෙලාවේ හොඳ පොස්චර් එකකද ඉන්නේ? එහෙම නැත්නම් නරක පොස්චර් එකකද ඉන්නේ? ස්ක්‍රීන් ටයිම් එක වැඩි ඔයාට තමයි මේ වීඩියෝ එක. ස්ක්‍රීන් ටයිම් එක කියන්නේ ඔයා ෆෝන් එක දිහා හරි එහෙම නැත්නම් ලැප්ටොප් එක දිහා හරි ටැබ් එක දිහා හරි මොකක් හරි ඩිජිටල් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්න එකට තමයි ස්ක්‍රීන් ටයිම් එක කියලා කියන්නේ. මේ ස්ක්‍රීන් ටයිම් එක ඔයාට අයහපත් විදිහට බලපානවා කියලා ඔයා දන්නේම නැතුව ඇති. පළවෙනිම දේ ඔයාගේ ඇස් රතු වීම, ඇස් ඩ්‍රයි වෙන එක තියනවාද? මේකට හේතුව දිගින් දිගටම ඔයා ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න එක. මේකට තියෙනවා golden rule of 20 කියලා එකක්. ඒ කියන්නේ විනාඩි 20කට සැරයක් ඔයා තප්පර 20ක් අඩි 20ක් දුර බලන්න ඕනේ. එතකොට ඔයාට මේ dry eyes, red eyes එන එක නවත්ත ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයා ෆෝන් එක දිහා බලන් ඉන්නකොට පොස්චර් එක වැරදි නිසා ඔයාට ලොකු නෙක් එකේ පේන් එකක් එන්න පුළුවන්. මේ නෙක් එකේ එන පේන් එක අඩු කරගන්න නම් ඔයාට හරි correct position එකකට වෙලා ෆෝන් එක යූස් කරන්න, ටැබ් එක යූස් කරන්න, එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එක යූස් කරන්න පුළුවන්. මීට අමතරව ඔයාගේ මොලේ නිපද වෙන ඩෝපමින් කියන හෝමෝනයට බලපෑම් නැති වෙලා ඔයාට යම් කිසි දෙයක් ගැන තියෙන අවධානය බිඳ වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට එක දෙයකට කන්සන්ට්‍රේට් කරගෙන ඉන්න බැරි වෙනවා. අවසාන වශයෙන් ඔයාට නිදාගත්තයින් පස්සේ උදේට ඇහැරෙනකොට ඇඟේ පතේ වේදනාව, හරියට නිින්ද නොයන එක, ඔය වගේ දේවල් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම නිදා ගන්න පැයකට කලින්වත් ෆෝන් එක යූස් කරන්න නවත්තන්න. මේ වෙලාවේ මම මේ කියපු වීඩියෝ එක බලාගෙන පොස්ච් එක හදාගෙන මේ කියන දේවල් පිළිපැද්දා නම් ඔයාගේ තවත් මේ වගේ ඉන්න යාළුවෙක්ට මේක දැක ගන්න බලා ගන්න පොඩි ෂෙයා එකක් දාන්න.